තනු ස්ටයිල් YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඇල්පිටියේ තියෙන තවත් සුවිශේෂී විහාරස්ථානයකට. ඇල්පිටිය බටුවන් හේන මහමෙවුනා භාවනාසපුව පිළිබඳව ගෙනා වීඩියෝ එකේදී මම කිව්වා ඔයාලට මේ සුවිශේෂී ස්ථානය පිළිබඳව ඊළඟ වීඩියෝ එකෙන් ගෙනෙන්නම් කියලා. ඉතින් ඒ සුවිශේෂී ස්ථානය තමයි ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කරන්දෙනිය ප්‍රදේශයේ ගලගොඩ කන්දෙහි පිහිටා තිබෙන ශ්‍රී ශෛලතලාරාම පුරාණ මහා විහාරස්ථානය. මුහුදු මට්ටමේ සිට උසින් අඩි 176ක් පමණ උස ප්‍රදේශයක පිහිටා තිබෙන මෙම විහාරස්ථානය පිහිටි කඳු මුදුන සම්පූර්ණයෙන් ගල් තලාවක් වන හේයින් මෙම විහාරස්ථානය ගලගොඩ විහාරස්ථානය ලෙස ප්‍රකටව පැවතුණා. මෙම විහාරස්ථානයේ මෙතරම් සුවිශේෂී වන්නේ දකුණු ආසියාවේ දිගින් වැඩිම විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙහි පිහිටා තිබීමයි. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ 88 රියන් ඒ කියන්නේ අඩි 108ක් පමණ වූ සැතපෙන පිළිම වහන්සේ නමක් වෙනවා. මෙම පිළිම වහන්සේ තැන්පත් විහාර මන්දිරය දිගින් අඩි 125ක්ද පළලින් අඩි 25ක්ද උස අඩි 33ක්ද පමණ වෙනවා. 1944 වර්ෂයේ කරන්දෙනිය ග්‍රාමයේ විසූ ටීඑච් ඉයෝනිස් උපාසක මහතාගේ මූලිකත්වයෙන් යුතුව මෙම ප්‍රතිමා වහන්සේ සහිත විහාර මන්දිරය ඉදිකොට තිබෙනවා. එළාර සහ දුටුගැමුණු යුද්ධයේ නිරූපණය වන සිතුවම් මෙන්ම සූවිසි විවරණ පෙන්눔 කරන ප්‍රතිමා සමූහයක්ද තථාගතයන් වහන්සේගේ අගසව් දෙනමද කෝණාගම් බුදුරජාණන් වහන්සේගේද මහා කාශ්‍යප රහතන් වහන්සේගේද ප්‍රතිමා වහන්සේලා මෙන්ම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සත්සතියේ සුවිශේෂී අවස්ථා නිරූපණය කරන සිතුවම්ද ඇතුළු තවත් අලංකාර සිතුවම් රැසක් මෙම විහාරස්ථානයේ දක්නට ලැබෙනවා. දකුණු ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කර තිබෙන මෙම විහාරස්ථානයට ඔබත් පැමිණ දැක බලා වන්දනාමාන කොට නිර්වාණය පසක් කර ගැනීම උදෙසා පින් රැස් කර ගන්නා මෙන් සිහිපත් කරනවා. තනු ස්ටයිල් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිරි වීඩියෝ සමග එකතු වන මෙන් ඔබට ආරාධනා කරනවා.